මං මේ ගොම්මන් පිළයාගේ කතාව පොඩ්ඩක් ආවක්කෝ. මලිට්ට ගැහුවම චංචලා අඬන්නේ ඇයි කියලා සුප්‍රකට කියමනක් තිබෙනවා. මාලිමා ආණ්ඩුව කරන ප්‍රබල බොරුවක් හෙළිදරව් කරලා ආණ්ඩුව අසීරුතාවයට පත් කළාම මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා කලබල වෙන්නේ ඇයි? හරිනම් ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ආණ්ඩුව උත්තෝ උඹ ඔච්චර ඉන්වෙස්ටිගේටර් නම් බං සාක්ෂි තියෙනවා නම් මේ නඩුවක් දාපන්. ඔච්චරට මේ මිනිස්සුන්ට ආදරේ නම් මේ උඹට එන පුකේ අමාරුවක් තියෙනවනේ මේ පාස්කු ප්‍රහාරයේ කේස් එක නේද එනේ ඉන්වෙස්ටිගේටර් එකනේ මේ. ඉතින් උත්ත පොට් එක නිකන් දීපන්කො පකෝ ඒකෙන රුපියල් 2000 කීයක් දෙක්කව කරන්නේ. උඹලා මිනිස්සුන්ට ආදරේට තමයි වැඩේ ඔක්කොම කරන්නේ නේද මේ. අර හිඟන්නගෙනුත් 100ක් හිඟා කාපු කැරියානේ උඹ බලන් යනකොට උඹලා තමයි මිනිස්සු සමාජවාදී ඉස්සරහ ඇවිල්ලා එන ලොරි ටෝක් දෙන්නේ බලන් යනකොට හිඟන්නගෙනුත් 100ක් හිඟා කාපු එකෙක් උඹ බලන් යනකොට නේද මම මං ආගෙන මේ උඹලාගේ එන ලස්සන ෆොටෝ තියෙනවා කියලා මේ පාස්කු ප්‍රහාරයේ මේ ඒව දැම්මනම් පොත 2000ක් වෙනවයි කියලාත් උඹ කියලා මං දැක්කා මේ පුත්තෝ මැරිච්ච මිනිස්සුන්ගේ ෆොටෝ දැම්මම දාගෙන ඒකිනුත් විකුණක් කන්නද තෝ හදන්නේ ගෝන් කැරියෝ ඈ බලට ලැජ්ජ නැද්ද බං ඒකෙන් හරි කීයක් කර හොයාගන්න තමයි උඹේ ප්ලෑන් එක මේ හැබැයි ඊට වැඩිය හොඳයි උඹ හෙළුවෙන් ඉඳගෙන උඹ පුක මෙහෙම පස්සර කරගෙන ඒ ෆොටෝ එකක් දැම්මනම් ඔන්න මේ අපිට කියන්න පුළුවන් හැබැයි ඒක දාන්නත් එපා දැක්කම පුක කලුවට ඇතුලේ තොගේ ඔයි ගූම කාලා දැන් පේන්නේ නැද කටය වැට සූප්පු කර ඉඳලා එක උන්ගේ මේ ඔයි හිඟා කාපා ඔයිට වැඩි හොඳයි හිඟා කාපා අර හිඟන්නට 100ක හිඟා කාපු එකානේ උඹ ගිහින් හිඟා කාපා එතකොට වැඩේ ලෙඩේ හරියයි උඹට ගෝතයා